හරි අයිබෝන් ළමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ද්විමේය සංඛ්‍යා ගැන. ද්විමේය සංඛ්‍යා කියන පාඩමට තේ ඔයාලට ඉස්සෙල්ලාම තියෙනවා ද්විමේය සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. ඊට පස්සේ අපි පාවිච්චි කරන සංඛ්‍යා ද්විමේය සංඛ්‍යා වලට පරිවර්තනය කරන්නත් ද්විමේය සංඛ්‍යා නැවත අපි භාවිතා කරන සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නත් ඊට පස්සේ ද්විමේය සංඛ්‍යා එකතු කරන්නත් ද්විමේය සංඛ්‍යා අඩු කරන්නත් අපිට තියෙනවා. මොනවද මේ අපි පාවිච්චි කරන සංඛ්‍යා කියන්නේ? අපි දන්නවා අපි බිඳුවේ ඉඳලා 9ට යනකල් ඉලක්කම් පද්ධතියක් පාවිච්චි කරනවා අපේ හින්දුවරාභි ඉලක්කම්. එතකොට මේ ඉලක්කම් වලින් අපි හදනවා මෙන්න මේ වගේ විවිධ සංඛ්‍යා. හරිද? එතකොට මේ සංඛ්‍යා වලට අපි කියනවා ඉලක්කම් 10කින් හැදෙන මේ අපේ සංඛ්‍යා පද්ධතියට අපි කියනවා දශමය සංඛ්‍යා පද්ධතිය කියලා. හරිද? දශමය සංඛ්‍යා. හරිද? එතකොට මේක පටල ගන්න එපා ළමයි. දශම සංඛ්‍යා කියලා අපි අර 6 ශ්‍රේණියේ ඉඳලා ඉගෙන ගන්න දශම සංඛ්‍යා ගැන නෙමෙයි මේ කියන්නේ. දශම සංඛ්‍යා කියන්නේ මෙන්න මේ විදිහට දශම තිතක් පාවිච්චි කරලා ලියන දශම සංඛ්‍යා වලට. එතකොට දශම සංඛ්‍යා කියන්නේ සහ දශමය සංඛ්‍යා කියන්නේ දෙකක්. මෙතෙන්දි මම මේ කියන්නේ දශමය සංඛ්‍යා ගැන. එතකොට අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන සංඛ්‍යා පද්ධතිය මොකක්ද මේ? දශමය සංඛ්‍යා පද්ධතිය. එතකොට මොකක්ද ද්විමේය සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ? ද්විමේය කියන වචනේම තියෙනවා දෙකක් කියන එක. හරිද? දශමය සංඛ්‍යා කියන්නේ ඉලක්කම් 10කින් හැදුන සංඛ්‍යා පද්ධතිය නම් ද්විමේය සංඛ්‍යා කියන්නේ ඉලක්කම් 2කින් හැදුන සංඛ්‍යා පද්ධතියක්. මොකක්ද මේ ඉලක්කම් දෙකක් විතරක් පාවිච්චි කරලා හැදිච්ච සංඛ්‍යා පද්ධතිය. මෙතනදී බිංදුව සහ එක පමණයි මේ සංඛ්‍යා පද්ධතියේ භාවිතා වෙන්නේ. හරිද? එතකොට මේ ද්විමේය සංඛ්‍යා ඔය ගොඩක් වෙලාවට පරිගණක භාෂාවක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. පරිගණක වල මේ කෝඩින් කරන්න බිංදුවත් එකත් එක්ක. එතකොට ICT වලත් අපිට මේ ද්විමේය සංඛ්‍යා ඉගෙන ගන්න තියෙනවා. ඔයාලා ICT ඉගෙන ගන්නකොටත් ද්විමේය සංඛ්‍යා ගැන ඉගෙන ගන්න තියෙනවා. එතකොට ගණිතයේදී ද්විමේය සංඛ්‍යා ගැන ඉගෙන ගන්න තියෙනවා. එතකොට ඉස්සෙල්ලම අපිට තියෙන්නේ අපි මේ සාමාන්‍ය එදිනෙදා පාවිච්චි කරන සංඛ්‍යා ද්විමේය සංඛ්‍යා බවට පරිවර්තනය කරන හැටි. ඒ කියන්නේ අපි එදිනදා පාවිච්චි කරන ඕනිම සංඛ්‍යාවක් අපිට බිංදුව සහ එක විතරක් පාවිච්චි කරලා ලියන්න පුළුවන්. හරිද? එහෙමනම් ඉස්සෙල්ලා අපි මුලින්ම බලමු කොහොමද සාමාන්‍ය සංඛ්‍යාවක් ද්විමේය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලා. හරි මම උදාහරණ කිහිපයක් ලියලා තියෙනවා. එතකොට එයාලා අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේ අපි එදිනදා පාවිච්චි කරන සංඛ්‍යානේ. අපි එදිනදා මේ පාවිච්චි කරන දශමය සංඛ්‍යා ද්විමේය සංඛ්‍යාවක් බවට පත් කරන්න කියලා තමයි එයාලා අපෙන් අහන ප්‍රශ්නේ. එහෙමනම් පුතේ හදිස්සියේ හරි. දැන් මෙතන මෙහෙම සංඛ්‍යාවක් තිබ්බා කියලා හිතන්නකෝ. 11. දැන් මේ වගේ සංඛ්‍යාවක් තිබුණාට පස්සේ මේක දශමය සංඛ්‍යාවක්ද නැත්නම් දැනටමත් ද්විමේය සංඛ්‍යාවක් කරපු එකක්ද කියලා අපිට හරියටම අඳුර ගන්න බෑ. ඒ කියන්නේ මේක එකේ ඉලක්කම් දෙකක් පාවිච්චි කරලා හදන්න තියෙන නිසා දැන් ද්විමේය සංඛ්‍යාවල අපි කියවනේ 0.1යි විතරයි භාවිතා වෙන්නේ කියලා. එහෙනම් මේක මේ ද්විමේය සංඛ්‍යාවක්ද? එහෙම නැත්නම් අපි එදිනදා පාවිච්චි කරන 11ද මේ තියෙන්නේ කියලා අපිට අඳුර ගන්න බෑ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ පාඩම ඇතුලේ අපේ එදිනදා භාවිතා කරන දශමය සංඛ්‍යාවක් ලියනවා නම් ඒ සංඛ්‍යාවට යටින් එයාගේ සංඛ්‍යා පද්ධතිය එහෙම නැත්නම් අපි සංඛ්‍යා පාදය කියලා කියනවා 10 කියලා ලියන්න ඕන. මේක 10 පාදයේ සංඛ්‍යාවක්. මේකත් 10 පාදයේ සංඛ්‍යාවක්. මේකත් 10 පාදයේ සංඛ්‍යාවක්. හරි. මෙච්චරයි කරන්න තියෙන්නේ. දීලා තියෙන සංඛ්‍යාව මොකක් වුණත් කමක් නැහැ. අපි කරන්නේ දෙකෙන් බෙදාගෙන යනවා. බෙදාගෙන ගිහිලා අවසානට බිඳුවක් එනකල්ම පහළට බෙදාගෙන යනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අදාළ ශේෂයන් ටික පහළ සිට ඉහළට. හරියට මතක තියාගන්න පහළ සිට ඉහළට ලියන එක. එතකොට අපිට එනවා මේ දීලා තියෙන දශමයේ සංඛ්‍යාවට අදාළ ද්විමේය සංඛ්‍යාව. ඉස්සෙල්ලාම දීලා තියෙනවා 13 බෙදන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලාම දෙකෙන් බෙදාගෙන යන්න තියෙන්නේ 13 දෙකට බෙදුනම 13 ඇතුලේ දෙකේ ගොඩවල් 6ක් තියෙනවනේ. 6 1 2ක් 12යිනේ. හැබැයි 13 හරියටම දෙකට බෙදෙන්නේ නැහැ. 13 ඇතුලේ දෙකේ ගොඩවල් 6යි. ඉතුරු එකක් තියෙනවා. ඉතුරු එක අපි ඊතලයක් දාලා ඉස්සරහින් ලියන්න ඕනේ. 6 දෙකට බෙදුනම 6ට දෙකේ ගොඩවල් 3ක් තියෙනවා. ඉතුරු නැතුව බෙදුනා. එහෙනම් ඉතුරු නැහැ කියලාත් අපි ඉස්සරහින් බිඳුවක් දාන්න ඕනේ. හරිද? ශේෂයේ බිඳුව නම් බිඳුව අනිවාර්යෙන් දාන්න ඕන. ශේෂය එකක් තියෙනවා නම් ඒ ශේෂයත් අනිවාර්යෙන් ඉස්සරහින් ඊතලයක් දාලා දාන්න. 3ට දෙකේ ඒවා. 3ට දෙකේ ඒවා එකක් තියෙනවා. 3 ඇතුලේ දෙකේ ගොඩවල් එකක් තියෙනවා. හැබැයි ඉතුරු එකකුත් තියෙනවා. 3 දෙකෙන් බෙදුනම එකයි ඉතුරුත් එකක් තියෙනවා. 1ට දෙකේ ගොඩවල්. 1ට දෙකේ ඒවා නෑනේ ළමයි. බිඳුවයි. හැබැයි මේ එක ඉතින් කොහෙටවත් ගියේ නෑනේ. ඒක ඉතුරුයි ශේෂය එකයි. හරිද? 1 2ෙන් බෙදුවම බිඳුවයි ඉතුරු එකක් තියෙනවා. එහෙනම් අපිට 13 කියන සංඛ්‍යාව මේ 10 පාදයෙන් දීලා තියෙන සංඛ්‍යාව දෙකෙන් බෙදාගෙන ගියාට පස්සේ ඉතුරු වන ශේෂයන් ටික අග සිට මුලට කියන්නේ පහළ සිට ඉහළට ලියුවම පස්සේ අපිට එනවා 1 කියලා. එහෙනම් මේ 13 කියන එක ප්‍රකාශ කරන්න පුළුවන් තව විදිහක් තමයි 1 සහ බිඳුව පාවිච්චි කරලා. එතකොට මෙයාගේ සංඛ්‍යා පාදයේ 2 නිසා නැත්තම් මේක දැක්කම හිතනවා 1101 කියලා නෑ. මේ තියෙන්නේ ද්විමේය පාදයෙන් 13 කියන සංඛ්‍යාව නිරූපණය කරලා. හරිද? එහෙනම් දැන් බලමු 25. ලියා ගන්නවා 25
බෙදනවා ඉස්සෙල්ලාම 2න් 25 දෙකෙන් බෙදුවම 12යි. එතකොට ඉතුරු එකක් තියෙනවා. 25 හරියටම දෙකෙන් බෙදෙන්නේ නැහනේ. 12 නැවත දෙකෙන් බෙදනවා. 12 දෙකට බෙදුනම 6යි. ඉතුරු නැහැ. 6 දෙකට බෙදුවම 3යි. ඉතුරු නැහැ. 3 දෙකට බෙදුවම 1යි. 3 ඇතුලේ දෙකේ එකක් තියෙනවා. හැබැයි ඉතුරු එකකුත් තියෙනවා. 1 නැවත දෙකට බෙදුවම 0යි. මේ 1 ඉතුරුයි. හරිද? එහෙනම් අපිට 25 කියන සංඛ්‍යාව ලියන්න පුළුවන් 10 පාදෙන්. අපි එදිනදා පාවිච්චි කරන 25 කියන සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යාව වලට හැරෙව්වම 1යි 1යි 0යි ආපහු 0යි 1 කියලා ලියලා අනිවාර්යයෙන්ම පාදේ ලියන්න ඕනේ 2 කියලා. හරිද? හරි. ටිකක් ලොකු සංඛ්‍යාවක් දීලා තියෙනවා 124. මේකත් අර විදිහම තමයි 124 ලියා ගන්නවා. ඊට පස්සේ ඉස්සලම දෙකෙන් බෙදනවා 12 දෙකෙන් බෙදුනම 6යි 4 දෙකෙන් බෙදුනම 2යි 62යි හරියටම 124 දෙකෙන් බෙදුන නිසා ඉතුරු නෑ 0යි 62 නැවත දෙකෙන් බෙදනවා 6 දෙකෙන් බෙදුනම 3යි 2 දෙකෙන් බෙදුනම 1යි ඉතුරු නෑ 0යි 31 දෙකෙන් බෙදුවම 31 දෙකෙන් බෙදුවම 15යි හැබැයි ඉතුරු එකක් තියෙනවා මොකද 15 15 30යිනේ ඉතුරු 1යි 15 දෙකෙන් බෙදුවම 7යි ඒ වගේම තමයි ඉතුරු 1යි හරිද 15 දෙකෙන් බෙදෙන්නේ නැහනේ ඉතුරු නැතුව 14 නම් දෙකෙන් බෙදුනම 7යි 15 දෙකෙන් බෙදුනම 7යි ඉතුරු 1යි 7 දෙකෙන් බෙදුනම 7 ඇතුලේ දෙකේ ගොඩවල් 3ක් තියෙනවා ඉතුරු එකක් තියෙනවා 3 දෙකෙන් බෙදුවම 3ට දෙකේ ඒවා එකක් තියෙනවා ඉතුරුත් එකක් තියෙනවා එක අවසානට දෙකෙන් බෙදුවම එක දෙකෙන් බෙදුවම එකට දෙකේ ඒව නැහැ බිඳුවයි හැබැයි අර එක ඉතුරු වෙනවා එහෙමනම් අපිට 124 කියන සංඛ්‍යාව 10 පාදයෙන් ලියලා තියෙන්නේ ඒක අපිට ලියන්න පුළුවන් ද්විමේ සංඛ්‍යාවක් විදිහට මම මෙතන ඉඩමදි නිසා උඩින් ලියන උත්තරේ පහළ සිට ඉහළට ලියන්න තියෙන 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. එකේ ඉලක්කම් පහක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි බිංදු 2යි. බිංදු 2යි. පාදේ ලියන්න ඕන 2 කියලා. එහෙමනම් අපි එදිනදා ජීවිතේ භාවිතා කරන සංඛ්‍යා වලට කියනවා දශමය සංඛ්‍යා කියලා. දශම නෙමෙයි දශමය සංඛ්‍යා කියලා. එහෙම කියන්න හේතුව තමයි ඉලක්කම් 10ක් ඇසුරෙන් තමයි අපේ සංඛ්‍යා පද්ධතිය ගොඩනැගිලා තියෙන්නේ. දශමය සංඛ්‍යා පද්ධතිය ද්විමේ සංඛ්‍යා කියන්නේ ඉලක්කම් දෙකකින් ගොඩනැගුණු සංඛ්‍යා පද්ධතියක්. ඒ කියන්නේ 0යි 1යි විතරක් පාවිච්චි වෙලා අපේ දශමයේ සංඛ්‍යා පද්ධතියේ තියෙන ඕනම සංඛ්‍යාවක් අපිට ද්විමේ සංඛ්‍යාවක් බවට පත් කරන්න පුළුවන්. දීලා තියෙන සංඛ්‍යාව දෙකෙන් බෙදාගෙන යන්න ඕන. එහෙම බෙදාගෙන ගිහිල්ලා අවසානට බිඳුවක් ඉතුරු වෙනකම් බෙදුවට පස්සේ දෙකෙන් බෙදනකොට බය වෙන්න දෙයක් නැහැ. එක්කෝ දෙකෙන් බෙදෙනවා. ඊටටේ සංඛ්‍යාවක් තක්න දෙකෙන් බෙදෙනවා. ඔත්තේ සංඛ්‍යාවක් නම් එකක් ඉතුරු වෙනවා. එහෙනම් ශේෂයක් විදිහට එන්න පුළුවන් එක්කෝ බිඳුවක් එක්කෝ එකක්. එහෙනම් ඒ ශේෂයේ විදිහට එන එක බිඳුව කියන සංඛ්‍යා ටික නැවත පහළ සිට ඉහළට ලියාගෙන ගියාම අදාළ දශමයේ සංඛ්‍යාවට සමාන ද්විමේ සංඛ්‍යාව අපිට හම්බ වෙනවා. එතකොට මේ පාඩම ඇතුළතදී අපි දශමයේ සංඛ්‍යාවක් ලියනවා නම් පාදේ ලියන්න ඕනි 10 කියලා. ඒ වගේම තමයි ද්විමේ සංඛ්‍යාවක් ලියද්දී දෙකේ පාදේ සංඛ්‍යාවක් කියලා ලියන්න ඕනේ. හරිද? ওই විදිහට තමයි දීලා තියෙන දශමයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා දැන් අපි දන්නවා දශමයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න අපි දන්නවා. ද්විමේ සංඛ්‍යාවක් නැවත අපේ පාදයට එහෙම නැත්නම් අපේ දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්නත් ওই විදිහටම ක්‍රමයක් තියෙනවා. හරි. මොකද්ද දැන් අපි කරන්න යන්නේ? එයාලා අපිට දෙන ද්විමේ සංඛ්‍යාවක් අපි අපේ 10 පාදේ එහෙම නැත්නම් දශමයේ සංඛ්‍යාවක් බවට පත් කරගන්න යන්නේ. හරි. මේ බලන්න දීලා තියෙනවා සංඛ්‍යාවක් 1යි 1යි 0යි 1 කියලා. හරිද? මේ තමයි පළවෙනි ගාන. හරිද? දැන් කවුද කියලා තමයි බලන්න යන්නේ. මෙයාලගේ ඇත්තම අගයන් කවුද කියලා බලන්න යන්නේ. මොකද අපිට අයිඩියා එකක් තියෙන්නේ. අපේ ඔළුවේ තියෙන්නේ. අපේ ඔළුවේ අදහසක් ගන්න පුළුවන් දශමයේ සංඛ්‍යාවකින් ලියුවොත් විතර. මේ තියෙන්නේ 150. මේ තියෙන්නේ 24. එහෙම අයිඩියා එකක් ගන්න පුළුවන් අපිට මේවා අපේ භාෂාවට හැරෙවොත්. අපේ භාෂාව මොකද්ද? දශමයේ සංඛ්‍යා. එහෙමනම් කොහොමද මේ ද්විමේ සංඛ්‍යාවක් විදිහට දීලා තියෙන සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් බවට පත් කරන්න කියලා බලමු. මෙච්චරයි කරන්න තියෙන ළමයි. දැන් අපි දන්නවා අපේ සාමාන්‍ය දශමයේ සංඛ්‍යා පද්ධතියේ ස්ථානීය අගයන් අපි 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. මේ තියෙන්නේ මොකද්ද? එක ස්ථානය. හරිද? මම සම්පූර්ණ වචන ලියන්නේ නැහැ. එක ස්ථානය. මේ තියෙන්නේ මොකද්ද? දස ස්ථානය. මේ තියෙන්නේ මොකද්ද? සිය ස්ථානය. දැන් අපේ සංඛ්‍යා පද්ධතිය දශමයේ සංඛ්‍යා පද්ධතියනේ. මේක ගොඩනැගිලා තියෙන්නේ 10 බලත් එක්ක. ඒක අපිට 10 බල වලින් ලියන්න පුළුවන්. එක ස්ථානය කියන්නේ 10 බිඳුව වෙනි බලය. ඕනෑම සංඛ්‍යාවක බිඳුව වෙනි බලය 1යිනේ. එක ස්ථානය කියන්නේ එකේ ගොඩවල් එහෙම නැත්නම් 10 බිඳුවේ ගොඩවල්. මොකද 10 බිඳුව වෙනි බලය කියන්නේ 1යි. 10 ස්ථානය කියන්නේ එහෙම නැත්නම් දස ස්ථානය කියන්නේ 10 පළවෙනි බලය. 10 පළවෙනි බලය 10යිනේ. ඒ කියන්නේ 10 ගොඩවල්. ඔව්නේ. සිය ස්ථානය කියන්නේ 10 දෙවෙනි බලය. 10 දෙවෙනි බලය කියන්නේ 100යිනේ. එහෙනම් 100 ගොඩවල්. ඕනනම් අපිට මේකට තව සංඛ්‍යාවක් දාගන්න පුළුවන්. මේ මොකද්ද? දහ ස්ථානය. හරි 2324යි කියව මේ තියෙන්නේ දහ ස්ථානය. ඒ කියන්නේ 10 තුන්වෙනි බලය 10 ගොඩවල්.
එහෙනම් මේ එක ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය 10 ස්ථානය අපිට 10 බල විදිහට ලියන්න පුළුවන්. ඔය වගේම තමයි අපිට පුළුවන් මෙන්න මේ වගේ ද්විමය සංඛ්‍යාවක් ගත්තට පස්සේ ද්විමය සංඛ්‍යාවේ ස්ථානීය අගයන් දෙකේ බල විදිහට ලියන්න. උදාහරණයක් විදිහට එක කියන්නේ දෙකේ බිඳුව වෙනි බලය. ඊට පස්සේ මේ ඉන්න බිඳුව ඉන්නේ දෙකේ පළවෙනි බලය. හරිද? දශමයේ සංඛ්‍යා 10 බල වලින් හැදිලා තියෙනවා ස්ථානීය අගයන්. ද්විමය සංඛ්‍යා දෙකේ බල වලින් හැදිලා තියෙනවා. අවුලක් නැහැනේ. සාධාරණයිනේ. හරිද? දශමයේ සංඛ්‍යා 10 බල වලින් ද්විමය සංඛ්‍යා දෙකේ බල වලින්. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ දෙකේ බලය කීයද කියලා අරගෙන ඒ ආව උත්තරෙන් මෙන්න මේ උඩ තියෙන සංඛ්‍යාවේ එක් එක් ඉලක්කම ගුණ කරන එක. මේ කරනකොට ඔයාලා තේරෙනවා මේ බලන්නකෝ. දෙකේ බිඳුව කියන්නේ මම ඒක පල්ලෙහාට ඉඩමදි නිසා මෙන්න මෙහෙම ඊතලයකින් හරහට ගන්නවා. හරිද? දෙකේ බිඳුව ඕනම සංඛ්‍යාවක බිඳුව වෙනි බලය 1යිනේ. දැන් 1 ගුණ කරන්න ඕනේ උඩ ඉන්න සංඛ්‍යාව මොකද්ද? 1කින්. ඊට පස්සේ දෙකේ පළවෙනි බලය කීයද? දෙකේ පළවෙනි බලය 2යිනේ. ඒක ගුණ කරන්න ඕනේ උඩ බිඳුවක් ඉන්නවා කියන්නේ අපිට chance එක බිඳුවෙන් ගුණ කරන්න තියෙන. හරිම ලේසි. දෙකේ දෙවෙනි බලය කියන්නේ කීයද? 4යිනේ. දෙවරක් 2 4යි. 4 ගුණ කරන්න ඕනේ නැවත 1කින්. දෙකේ තුන්වෙනි බලය කීයද? දෙකේ තුන්වෙනි බලය දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 ගුණ කරන්න ඕනේ උඩ ඉන්න 1කින්. දැන් ඔයාලට පේනවා ඕනිම ද්විමය සංඛ්‍යාවක තියෙන්නේ 1යි බිඳුවයි විතරයිනේ. එක්කෝ දෙකේ බලය ගුණ කරන්න ඉන්නේ අපිට 1කින්. එහෙම නැත්නම් බිඳුවෙන්. හරිද? ආයේ තියෙන එකෙන් ගුණ කරනවා. ගුණ කරලා දාල පිළිතුරු වල එකතුව අපිට ගන්න තියෙනවා. දැන් ගුණ කරමු බලන්න. එක් වරක් 1 1යි. දෙවරක් බිඳුව ආයිතින් බලන්න දෙයක් නැහැ බිඳුවයි. හතර වරක් 1 4යි. අට වරක් 1 8යි. 8යි 4යි 12යි 12යි 1යි එකතු කරාම අපිට එන උත්තරේ 13යි. ඒ කියන්නේ මෙන්න මේ දෙකේ පාදයෙන් ලියලා තියෙන මෙන්න මේ සංඛ්‍යාව සමාන වෙනවා කාටද? 13 කියන අපේ 10 පාදයේ සංඛ්‍යාවට. මට මතක විදිහට ඉස්සෙල්ලා අපි දශමයේ සංඛ්‍යා ද්විමය සංඛ්‍යා කරනකොට 13 මම උදාහරණයක් විදිහට දුන්නා. 13 ද්විමය සංඛ්‍යාවක් කරාම 1 1 බිඳුවයි 1 ආවා. 1 1 බිඳුවයි 1 කියන ද්විමය සංඛ්‍යාව දශමයේ කරාම 13 කියන සංඛ්‍යාව වෙනවා. හරි. දැන් මේකත් හදමු. 1 බිඳුවයි 1 බිඳුවයි බිඳුවයි 1 කියලා සංඛ්‍යාවක් තියෙනවා. මම මේකේ ඉලක්කම් පොඩ්ඩක් දුරස් කරලා ලියා ගන්නවා. නැත්නම් අපිට අර දෙකේ බල ලියනකොට ඉඩමන්දි වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඔන්න දුරස් කරලා ලියුවා. දැන් අපි දාගෙන යනවා දෙකේ බල. අපි දන්නවා ස්ථානීය අගයන් මේ ද්විමය සංඛ්‍යා නිසා දෙකේ බිඳුවෙන් තමයි පටන් ගන්නෙ. දෙකේ 1 දෙකේ 2 දැන් දෙකේ බිඳුව අමතක කියලා මෙතනට දෙකේ පළවෙනි බලය කියලා දැම්මොත් ගාන වර්ධිනවා. හොඳේ. ඒ නිසා මතක තියාගන්න එක ස්ථානයකවම අපේ දශමයේ සංඛ්‍යාවල 10 බිඳුව වෙනි බලය. 10 ස්ථානයකවම 10 පළවෙනි බලය. ඊට පස්සේ තමයි 10 දෙවෙනි. ඒ විදිහම තමයි මෙතන දෙකේ බිඳුව වෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, ඊට පස්සේ දෙකේ තුන්වෙනි බලය, ඊට පස්සේ දෙකේ හතරවෙනි බලය, ඊට පස්සේ දෙකේ පස්වෙනි බලය. දැන් දෙකේ බිඳුව වෙනි බලය කියන්නේ 1යි 1 ගුණ කරන්න ඕන එකෙන්. දෙකේ බිඳුව වෙනි බලය බිඳුවයි කියලා එහෙම දාන්නේ නැහැ වැරදිලා. ඕනෙම සංඛ්‍යාවක බිඳුව වෙනි බලය 1යි. එක් වරක් 1 උත්තරෙත් දාගෙන නම් 1යි. ඊට පස්සේ මෙතන දෙකේ පළවෙනි බලය 2යි තමයි. ඒක බිඳුවෙන් ගුණ කරන්න තියෙන්නේ. ඉතින් ඒක ලියලා තේරුමකුත් නැහැ. අපි ඒ වුණාට ලියමු. දෙකේ පළවෙනි බලය 2යි දෙවරක් බිඳුව බිඳුවයි. ඊට පස්සේ දෙකේ දෙවෙනි බලය 4යි. ඉතින් 4 බිඳුවෙන් ගුණ කරන්න තියෙන්නේ. ලියලා තේරුමකුත් නැහැ. මොකද 4 වරක් බිඳුව බිඳුවයි. දෙකේ තුන්වෙනි බලය 8යි 8 වරක් 1 දැන් උඩ තියෙන එකක් නේ 8 වරක් 1 8යි. ඊට පස්සේ දෙකේ හතරවෙනි බලය 16යි 16 බිඳුවෙන් ගුණ කරන්න තියෙන ඉතින් ලියලා තේරුමක් නැහැ බිඳුවයි. ඊට පස්සේ අවසානට දෙකේ පස්වෙනි බලය දෙකේ පස්වෙනි බලය කියන්නේ 32යි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. හරි දෙවරක් 2 4යි හතරක් 2 8යි 8 වරක් 2 16යි 16 දෙකක් 32යි. 32 ගුණ කරන්න ඕනේ හැබැයි එකෙන් 32 ඒවා එකක් 32ම තමයි. 1යි 8යි එකතු කරොත් 9යි. 9යි 32යි එකතු කරොත් 9යි 2යි 10යි 11න් 1 දැම්මා එකක් ඉතුරුයි 3යි 1යි 4යි අපිට එනවා 41යි කියලා 10 පාදයට. 41 කියන සංඛ්‍යාව තමයි මේ ද්විමය සංඛ්‍යාවක් විදිහට අපිට දීලා තියෙන්නේ. අවසාන ගානත් හදමු. මම ඒක මේ පැත්තෙන් හදනවා. දීලා තියෙන්නේ මොකද්ද? එකේ ඉලක්කම් 3ක් තියෙනවා. ඊට පස්සේ බිඳුවක් තියෙනවා. ඊට පස්සේ තව එකේ ඉලක්කම් 2ක් තියෙනවා. හරි. ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕන? මේ අවසාන ගාන හොඳට අහගන්න. දෙකේ බල දාගෙන යන්න ඕනි. දෙකේ බිඳුව වෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය, දෙකේ හතරවෙනි බලය, දෙකේ පස්වෙනි බලය. දීලා තියෙන ඉලක්කම් ගානට දෙකේ බල දාගෙන යනවා. දැන් ගුණ කරන්න තියෙන්නේ. දෙකේ බිඳුව වෙනි බලය කියන්නේ 1යි 1 ගුණ කරන්න ඕනේ මේ ඉන්න එකේ. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි 2 ගුණ කරන්න ඕනේ මේ ඉන්න එකේ. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි හැබැයි 4 ගුණ කරන්න තියෙන්නේ බිඳුවෙන්. වැඩක් නැහැ ඉතින්. හරි. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි 8 ගුණ කරන්න ඕනේ ඊටකට උඩින් ඉන්න එකෙන්. දෙකේ හතරවෙනි බලය කියන්නේ 16යි 16 ගුණ වෙන්න ඕනේ මෙන්න මේ ඉන්න එකෙන්. දෙකේ පස්වෙනි බලය අපි ඉස්සෙල්ලා බැලුවා 32යි 32ත් ගුණ වෙන්න ඕනේ උඩින් ඉන්න එකෙන්.
එක්වරක් එක 1යි, දෙවරක් එක 2යි, හතරවරක් බිංදුව 0යි, අටවරක් එක 8යි, 16 එකක් 16යි, 32 එකක් 32යි. හා එකතු කරගෙන යන්න. 1යි 2යි 3යි, 3යි 8යි 11යි, 11යි 6යි එකතු කරාම 17යි, 17යි 2යි 18යි 19න් 9 දැම්මා එකක් ඉතුරුයි. 3යි 1යි මේ 3යි 1යි 4යි අර ඉතුරු එකයි 5යි උත්තරේ එනවා අපිට 59යි කියලා. පාදේ ලියන්න ඕන 10 පාදේ කියලා. හරිද? දශමයේ සංඛ්‍යාවක් නේ 10 පාදේ කියලා ලියන්න ඕන. හරි. දැන් අපිට පුළුවන් ඕනිම දශමයේ සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යාවක් බවට හරවන්නත් පුළුවන්. දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා දීලා තියෙන ද්විමේ සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාව බවට හරවන්න පුළුවන් මෙන්න මේ විදිහට දෙකේ බල වලින් ගුණ කරලා. හරි. ඊළඟට අපිට තියෙනවා මේ ද්විමේ සංඛ්‍යා එකතු කරන හැටි සහ අඩු කරන හැටි ඉගෙන ගන්න. Maths Academy online ගණිත පන්තිය. ඒ සීනය ගෙදරටම